මම මෙතන ගන්න හිතුවා අවකලනයේ ප්‍රස්ථාරයේ පාඩමේ පොඩි කොටසක්. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය හරිම වේගෙන් හදාගන්නේ කොහොමද විභාගෙදී. තියරි ටික ඔයා දැන් මම හිතනවා දන්නවා කියලා. ඉතින් මේ තියරි ටික පාවිච්චි කරලා ප්‍රස්ථාරය දැන් තියරි ටිකෙන් අපි විස්තර ටික හොයාගත්තා සමහරවිට ප්‍රස්ථාරය හඳ ගන්න බෑ. ඊළඟට මේ විස්තර ටික හොයනකොට පිළිවෙල එහා මෙහාට කරගෙන වෙලාව යනවා වැඩි සමහරුන්ට. ඉතින් මෙන්න මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් නිසා සහ මේ වෙනකොටත් දැන් ඔයාලට ප්‍රස්ථාරය කොටස තාමත් නිකන් ඇඳ ගන්න බැරි විභාගයට ගොඩක් කිට්ටුයි නම් ඔයාලට මේක හරිම ඉක්මනට ප්‍රස්ථාරය ඇඳලා මේකේ ලකුණු ටික ගන්න කොහොමද කියන බලන්න තමයි මම මේ පොඩි වීඩියෝ එකක් ඔයාලට දාන්න හිතුවේ. මේකෙදි මම මේකේ තියරි කතා කරන්නේ නැහැ. මොකද මේවා තියරි එන විදිය කතා කරලා මේවා පිළිවෙලට ඇයි මෙහෙම වෙන්නේ හේතු කතා කරලා ඔක්කොම අපි පන්තිවල කරලා තියෙන්නේ. මම හිතනවා මොන පන්තියේ ගියත් ඒක ටික දැන් කරලාද කියලා. ඒක නිසා මම ඒව සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මේකෙදි බලන්නේ ඊටාම කෙටියෙන් ප්‍රස්තාර ඇඳගන්නේ කොහොමද කියලා විතරයි. ඒ නිසා මේකේ මේ තියරි අර්ථකථන අර්ථ දැක්වීම මේවා 100%ක් හරියට ඒ කියන්නේ මේ ඔක්කොම කියලා දීලා කරන්න යන්නේ නැහැ. මම ඊටාම කෙටියෙන් මේක කරන්න යන්නේ. එතකොට ඔයාලට විභාගෙදී ප්‍රස්තාර කොටසක් ආවොත් මේක විනාඩි 10ක් ඇතුළත හදන්නම ඕන අනිවාර්යයෙන්. මේකට ලොකු වෙලාවක් ගන්න බෑ. මොකද මේ ප්‍රස්තාර කොටස ඇන්දට පස්සේ ඔයාලට තව සමීකරණයක් විසඳන්න හරි මොකක් හරි කොටසක් එන්න ලොකු සම්භාවිතාවක් තියෙනවා. එතකොට මේ වෙනකොට 2019 අලුත් සිලබස් එකෙන් පස්සේ දෙවෙනි අවකල සංගුණකේ ඇවිල්ලා ඒකේ නැතිවර්තනත් හොයලා තමයි ඔයා ප්‍රස්තාර අඳින්න ඕනේ. එහෙනම් ඒ ටිකත් කරලා සමීකරණයක් විසඳන්න ආරෙමේ තිබ්බොත් ඔයා ඒ ටිකටත් තව විනාඩි 5ක් විතර ඕනනේ. එහෙනම් විනාඩි 10න් ප්‍රස්තාර ඇඳගන්න එක ඔයා ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. එහෙනම් අන්නේ කොහොමද කරන්නේ? හැරිම ඉක්මනට මේක කොහොමද වැඩේ ගොඩ දාලා පස්තාර ඇඳගන්නේ කියන එක තමයි මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්න යන්නේ. මම ඒකට ගත්ත බෝඩ් එකේ 2019 ගාන. එතකොට 2019 ගානෙන් මට පුළුවන් ඔක්කොම ටික සම්පූර්ණයෙන් ඔයාලට ප්‍රස්තාර අඳින එක හොඳට කියලා දෙන්න. එහෙනම් අපි ඉක්මනට බලාගමු මේක හදන විදිය. ඔයාලට 2019 ගානේ y කියන එක කෙනා. එහෙම නැත්නම් fx කියලා දීලා තියෙනවා. ඒතර y සමාන fx අඳින නිසා මම y කියලා ප්‍රස්තාරය ලියාගත්තා. එහෙනම් මේකේ ප්‍රස්තාරය තමයි අපි අඳින්න යන්නේ. ඊළඟට ඔයා මේක අවකලනය කළා. බෙදීමේ අවකලනය පාවිච්චි කරලා dy/dx හොයා ගන්න ඕන. දැන් මේ 2019 ගානේ එකක් දීලා තියෙනවා. බව පෙන්වන්න කියලා. මම හිතනවා ඔයාලට බෙදීම අවකලනය පුළුවන් ඇති කියලා. මොකද නැත්නම් ඒකට අපිට වෙලාව ගන්න බෑ. ඕක දැන් පාවෙනකම් පන්ති වල හදලා ඇත්තේ බෙදීම අවකලනය. ඉතින් ඒක අවකලනය කරලා සුළු කරලා ගන්න. ඒකත් බව පෙන්වන්න තියෙනවා කියන්නේ ඔයාලට හරිම වේගෙන් ඒක හදා ගන්න පුළුවන් නේ. මම ඒක හදාගන්න යන්නේ නැහැ. සාකච්ඡා ගන්න යන්නේ නැහැ. බෙදීම අවකලනය. ඊළඟට දෙවෙනි අවකල සංගුණකේ ඔයාලට දීලා තියෙනවා ගානේ. 2019 ගානේ නතිවත්තන අර ආපු ගමම සිලබස් එකේ ආපු ගමම නිසා ලොකු දෙයක් අහලා තිබ්බේ නැහැ. නතිවත්තන වල x කණ්ඩායම් විතරයි අහලා තිබ්බේ. නමුත් මම මෙතෙන්දී නතිවත්තන ප්‍රස්තාරෙත් අඳින්නම යනවා මේ ගානේ අමතර දෙයක් විදියට. එහෙනම් ඔයාලට ප්‍රස්තාර ටික අඳිද්දි මෙන්න මේ ටික තමයි හොයාගන්න ඕන. හරි. හරිම සරලයි. ඔයා ඉස්සෙල්ලම y කියන එක්කෙනා පාවිච්චි කරලා සිරස් ස්පර්ශෝන්මුඛ කතන්දරය ඉවර කරන්න ඕන. ඒක එතෙන්දිම ඉවර කරන්න. මම කියන්නේ තාම වේගෙන් හදන විදිය. y කියන එක්කෙනා පාවිච්චි කරලා සිරස් ස්පර්ශෝන්මුඛ අපිට හොයාගන්න පුළුවන්. ඊළඟ dy/dx පාවිච්චි කරලා ස්ථාවර ලක්ෂ්‍ය හොයන්න පුළුවන්. ඊළඟට දෙවෙනි අවකල සංගුණකේ පාවිච්චි කරලා නතිවර්තන ලක්ෂ්‍ය හොයන්න පුළුවන්. එතකොට අපි අඳින්නේ දල ප්‍රස්ථාර නිසා අපිට ඕනේ මේකේ මූලික අදහසක් විතරයි. මේ ඔක්කොම 100%ක් කණ්ඩායම් කණ්ඩායම් චෙක් කරලා අඳිනව නෙමෙයි. අපි අඳින්නේ දල ප්‍රස්ථාර. එතකොට අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රස්ථාරයේ තියෙන මූලිකම ලක්ෂණ. ටග්ගාල ප්‍රස්ථාරය හැරෙන්නේ කොහෙද? ප්‍රස්ථාරය අනන්තයේ හැරීම යනකොට කොහෙටද යන්නේ? අන්ත ලක්ෂ්‍ය අනම්මනම් ඒ වගේ දේවල් තමයි අපි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. හරිද? අන්ත ලක්ෂ්‍ය කියලා අදහස් කරන්නේ අර අනන්තයට යනකොට කොහෙටද යන්නේ කියන එක. ඉතින් මෙන්න මේ දේවල් ඔයා ටක් ගාලා බලන්න ඕන. හරි. එහෙනම් ඉස්සෙල්ලාම ටක් ගාලා බලන්න සිරස් ස්පර්ශෝන්මුඛ. ඒ කියන්නේ y කියන එක්කෙනාගේ හරය ශුන්‍ය වෙන අගයන් වල දින සිරස් ස්පර්ශෝන්මුඛ තියෙන්නේ. මෙන්න මෙතන තියෙන සිරස් ස්පර්ශෝන්මුඛයක් x සමානයි 3 දී නේ. එහෙනම් x සමානයි 3 දී ප්‍රස්ථාරය පවතින්නේ නැහැ. එහෙනම් ඔයාලට ටක් ගාලා පුළුවන් x සමානයි 3ෙන් සිරස් ස්පර්ශෝන්මුඛයක් දාගන්න. මේක දාගන්නවා කියලා අදහස් කරන්නේ මේ කඩේට දාගන්නවා කියන එක මම කියන්නේ අර්ථ දෙකකින් මම කියන්නේ ඔක්කොම හිතන්න යන්න එපා. මේකෙන් මම අදහස් කරන්නේ මේ ප්‍රස්ථාරය මේක හරහා යන්නේ නැහැ. සිරස් ස්පර්ශෝන්මුඛයක් ඒ කියන්නේ x සමානයි 3 දී y යගයක් නැහැ. ඒ නිසා මේ හරහා යන්නේ නැහැ. ඊළඟට ඔයා මෙතෙන්දි චෙක් කරන්න ඕන x සමානයි 3 දී y ගේ ලකුණ ආශ්‍රයෙන් අපි හොයන්න ඕන මෙයාගේ මේ දෙපැත්තේ ලකුණ මොකද වෙන්නේ කියලා. මම එන සංඛ්‍යා රේඛාවක් ගහගෙන x සමානයි 3 ලකුණු කරගන්න. හරිද? මොකද මෙතන x සමානයි 3 දී සිරස් ස්පර්ශෝන්මුඛ තියෙනවා කියලා මට කියන්න පුළුවන්. සිරස් ස්පර්ශෝන්මුඛ ඇත. එහෙනම් x සමානයි 3 දෙපැත්තේ y ගේ ලකුණ පරීක්ෂා කරන්න ඕන. y ධන වෙනවද ඍණ වෙනවද කියලා. එතකොට y ගේ ලකුණ පරීක්ෂා කරද්දී සිරස් ස්පර්ශෝන්මුඛ වල දෙපැත්තේ පරීක්ෂා කරනවා කියන එක තේරුම් ගන්න. එතකොට y ගේ මේ අතර පරාසය හොයනවම නෙමෙයි. නැත්තම් දැන් y ගේ ලකුණ පරීක්ෂා කරන්න ඔයාට ඕන x ගේ 3ට වඩා අඩු පරාසය. ඒ කියන්නේ මේ පැත්තේ
3ට වඩා අඩු පරාසය y ගේ ලකුණ. 3ට වඩා අඩු පරාසය y ගේ ලකුණ කියලා ගත්තොත් ඔයාලට ප්‍රස්ථාරය වර්ධිනවා. ඔයා ගන්න ඕන 3 ආසන්නව දෙපැත්තේ. ඒ නිසා මෙතන අගයක් ආදේශ කරද්දී ඔයා x වලට අගයක් ආදේශ කරන්න y ගේ ප්‍රකාශනයට 3ට චුට්ටක් වම් මත පැත්ත එක. චුට්ටක් වම් මත පැත්ත කියන්නේ දශමයක් එහාට යනවා හැරෙන්නේ ඊට වඩා එහාට යන්න එපා. ඒ කියන්නේ x වලට 2 ආදේශ කරත් වැරදි. චුට්ටක් එහා පැත්තේ. නිකන් 2.9ක් 2.8ක් වගේ ආදේශ කරන්න. 2.9 වගේ නම් ගොඩක් හොඳයි. right. එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රකාශනයට x සමානයි 2.9 වගේ ආදේශ කරන්න. හරිද? දැන් 2.9 ආදේශ කළා චුට්ටක් සුළු කරලා බලන්න වෙනවා. ඔයාලට ආසන්න වශයෙන් සම්පූර්ණ උත්තරේ ඕනේ නැහැ. නමුත් ආසන්න වශයෙන් උත්තරයක් දෙන්නේ. ලකුණ පරීක්ෂා කරන්න වෙනවා. එහෙනම් බලන්න 2.8ක් වගේ දැම්මොත් 2.8ක් වගේ දානවා මෙතනට. නැත්නම් 2.8ක් වගේ දාමු. 2.9 නම් තව හොඳයි. එහෙනම් 2.8 වර්ගයක් එනවා. 4 වරක් 2.8 කියන්නේ අපිට එන්නේ 56ක් නේ. ඒ කියන්නේ 5.6ක්. එතකොට මෙතන 2.8න් 3ක් ගියොත් 0.2යි 0.2 ගණය. මේ ඍණ 0.2යි ඍණ 0.2 ගණය කියන්නේ ඍණනේ. 0.2 ගණය. right. එතකොට මෙතන 2.8 ගණය වර්ගයටක් ගාලා පොඩ්ඩක් හදලා බලමු. 28 වර්ගය. 6යි 8 වරක් 2 16යි 6යි 22යි. දෙවරක් 8 5යි 4යි 8යි 7යි දශම ස්ථාන දෙකක් ඕන 7.8යි 4යි. එහෙනම් මෙතන එනවා 6යි දශම නේද? ඍණ 6.6ක්. එහෙනම් මෙතන 7යි දශම ගානෙන් 6යි දශම ගානක් ගියාම උඩ දනයි. මෙතන මේක සංඛ්‍යාව අපිට වැඩක් නැහැ. යට ඍණයි කියලා අපිට පේනවා. මොකද සංඛ්‍යාව මොකක් වුණත් මේ බලය තුන්වෙනි බලයක්නේ. ඍණ වෙනවා. එහෙනම් සමස්ත උත්තරේ ඍණයි. ධන බෙදීම ඍණ කියන්නේ ඍණයි. ඒ කියන්නේ ඍණ අනන්තයට තමයි මේක යන්නේ. නිකන් හරි ඔක අපි හිතමු වාට ඍණ අනන්තය ආවට නිකන් පස්තරෙන් දිනුනේ ඒක නෙමෙයි වගේ කියලා. එතෙන්දී අපි ආයෙසරක් ඔය අගේ දාපු එක චෙක් කරමු. මොකද මේ සුළු කිරීම අපිට වරදිලා තියෙන්න පුළුවන්. හරි ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඊළඟට ඔය 3ට දකුණු අත පැත්තට අග්ගාල චෙක් කරන්න. ඒකට 3.1ක් වගේ ආදේශ ගන්න. x වලගේ 3.1ක් වගේ. එහෙනම් 3.1 වර්ගයට අග්ගාල බැලුවොත් 31 වර්ගය 961 නේ. ඒක කියන්නේ 9.61යි. එතකොට 3 වරක් 4 ගත්තොත් 12යි. එතකොට මේක 4ෙන් ගුණ කරනවා කියන්නේ 12.4යි. ඍණ 1යි. එතකොට මෙතනින් උත්තරේ එන්නේ මට පේනවා ඍණ උත්තරයක්. සුළු කරන්න ඕනේ නැහැ නිකන් දල වශයෙන් අපිට දන් ඍණද කියලා විතරයි චෙක් කරන්න ඕන. හැබැයි යට මේ පාර 3.1න් 3ක් ගියොත් 0.1යි 0.1 කියන්නේ ධනයිනේ. එහෙනම් මේ පාරත් ඍණයිනේ. නිකන් හරි එකක් හරි ධන වුණොත් වැරදිලා තිබ්බොත් අපි ඒක චෙක් කරමු පස්සේ. ඒක ගැන කලබල වෙන්න එපා. විභාගෙදී ඕවා හිතේ හිතේ ඉන්න එපා ලොකුවට. ඒ කියන්නේ ඔතන ගානට ඉලක්කම ආදේශ කළා කීයද වෙන්නේ කියන එක ගොඩාක් ඔය හොය ඉන්න එපා. එකපාර ගන්න පුළුවන් නම් ගන්න. නැත්තම් ටක් ගාලා මේ පස්සේ ඒක බලන්න හිතාගෙන ඔහොම තියාගන්න. right. ඊළඟට මෙතන තව වැදගත් දෙයක්. ඔයාට y කියන එක්කෙනාගේ හරය සහ ලවය සාධක වෙන් කර ගන්න ඕනේ මේ වැඩේ කරන්න කලින්. එතකොට මෙතන මෙයා ලස්සන සාධකයක් තිබ්බා. මේක තව සාධක වෙන් කරන්න තිබ්බේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම මේක තව සාධක කඩන්න පුළුවන් එකක් නා සාධක කරලා ඉන්න. එතකොට ඔයාට හරය බිඳුව වෙන තැන් හොයන්න ලේසියි. සිරස් ස්පර්ශුණුක දාන්නේ හරය බිඳුව වෙන තැන් වලින් එහෙනම් මෙයා සාධක හිතෙති. ඒ වගේ මෙයා සාධක කැඩලා තිබ්බොත් තවත් ලේසියි මෙන්න මේ ධන ඍණ ලකුණු හොයන්න. ඒ නිසා පුළුවන් නම් මේක සාධක තියෙනවා නම් කඩන්න. මම මේක කැඩුවේ නැත්නම් මේකේ සාධක නැති නිසා. right? ඒ කියන්නේ ලස්සන සාධක නැහැ. වර්ගමූලත් එක තමයි ඉන්නේ. හරි. එහෙනම් ඒ වැඩි ඉවරයි. ඊළඟට එහෙනම් මේකෙන් මම හොයලා තියෙන්නේ මෙහෙමයි. මේ ස්පර්ශෝන්මුඛයේ දෙපැත්තේ අනන්තය. එහෙනම් මෙයාගේ වම් අත පැත්තේ ඍණ අනන්තයට යනවා කියන්නේ ප්‍රස්ථාරේ මෙහෙම ඍණ අනන්තයට යනවා පල්ලෙහාට. දකුණු අත පැත්තේ ඍණ අනන්තයට යනවා කියන්නේ මෙහෙනොත් ඍණ අනන්තයට යනවා කියන එක. අපි බලමු ඒක එහෙම වෙනවද නැත්නම් මෙහෙට එනවද කියලා. අපි ඒක පස්සේ බලමු. right. ඊළඟට ස්ථාවර ලක්ෂ්‍ය හොයන්නේ dy/dx බිඳුව වෙන තැන්වල. එහෙනම් මෙයා බිඳුව වෙනවා dy/dx බිඳුව වෙනවා x සමානයි ඍණ 3 දී x සමානයි 5 දී. එහෙනම් x සමානයි ඍණ 3 x සමානයි 5 දී ස්ථාවර ලක්ෂ්‍ය ඇත. එහෙනම් අපි ටක් ගාලා ආයෙ ගහ ගන්නවා සංඛ්‍යා රේඛාවක්. අපි දා ගන්නවා මෙන්න මේ අගය. x සමානයි ඍණ 3යි x සමානයි 5යි. හැබැයි මේක තව ස්පර්ශෝන්මුඛයක් තිබ්බනේ මේ දෙන්න අතර මැදනේ. x සමානයි 3. මම ඒකත් කොහොමද දාගන්නේ? මේ තියෙන ස්පර්ශෝන්මුඛයක්. මේක පටලවා ගන්න එපා. ස්ථාවර ලක්ෂයක් එහෙම නෙමෙයි මේක ස්පර්ශෝන්මුඛයක්. right. මේ පාර අපි චෙක් කරන්න ඕන dy/dx ගේ ලකුණ. උපරිම අවමයක්ද කියලා තේරුම් ගන්න අපි dy/dx ගේ ලකුණ චෙක් කරන්න ඕන. ඔයා දන්නවා dy/dx කියන්නේ අනුක්‍රමණයක් වගේනේ හම්බෙන්නේ. එහෙනම් ඍණ 3ට අඩු වගේක් ආදේශ කරලා බලනවා. බලන්න මෙතන ඍණ 9ක් තියෙනවා.
මම මෙතන ඉඳ ඇති වෙයි කියලා මම චූටියට දාන්නේ බලන්න හරියද කියලා ඔයාලට පේනවද කියලා. ඍණ 9ක් තියෙනවා. ඒ නිසා එතන ඍණ ලකුණක් එනවා. අපිට ලකුණු ඕන. ඒ නිසා ලකුණු ටික විතරක් දාගෙන යන්න. මේක ඍණ 9ක් එනවා. මෙතන ඍණ 3ට අඩු එකක් දැම්මොත් හිතන්න x වලට ඍණ 5ක් දැම්ම කියලා මේ උත්තරේ ඍණයි. මෙතන x වල ඍණ 5ක් දැම්මොත් එයත් ඍණයි. ඍණ 5න් 5ක් ගියාම මෙතන මොකක් දැම්මත් 4 වෙනි බලය කියන්නේ ධනයිනේ. එහෙනම් මම ඒක චෙක් කරන්න යන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් ඒක ධනයි කියලා බෙදීම දාගන්න. එහෙනම් මෙතන අවසාන උත්තරේ එනවා ඍණයි ඍණයි ධනයි ධනයි ඍණයි ඍණයි. ඊළඟ මේ අතර අගයක් වුවම ඔයාලට පුළුවන් x වලට බිඳුව වගේ දාන්න. ඒත් ඍණ 9 තියෙනවා. x වලට බිඳුව දැම්මොත් ධන 3යි. මෙතන x වලට බිඳුව දැම්මොත් ඍණ 5යි. එහෙනම් සමස්ත උත්තරේ ධනයි. ඊළඟට 3යි 5යි අතර කිව්වොත් x වලට 4 දාන්න පුළුවන්. ඒත් ඍණ 9 තියෙනවා. x වලට 4 දැම්මොත් 4යි 3යි ධනයි. 4න් 5ක් ගියාම ඍණ 1යි. සමස්ත උත්තරේ ධනයි. ඊළඟට 5ට වැඩි අගයක් දැම්මොත් අපි 10ක් වගේ දාමු නේද? 5ට වැඩි අගයක් x ට දානවා කියන්නේ x වලට 10ක් වගේ දානවා ධනයි. එහෙනම් අවසාන උත්තරේ ඍණයි. එහෙනම් මේකෙන් අපිට හම්බෙන්නේ මේ ටික ඍණයි කියන්නේ ප්‍රස්ථාරයේ මේ ටික අඩු වෙනවා. ඔන්න ශිතේ අඩු වෙන ටික. මේකෙදි ස්ථාවර ලක්ෂයක් තියෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණයේ බිඳුවක් වෙනවා. අනුක්‍රමණය x අක්ෂයට සමාන්තර වෙනවා. මේ ටිකේ ධන වෙනවා. එහෙනම් ප්‍රස්ථාරය වැඩි වෙනවා. ඊළඟ මේ ටිකේ ස්ථාවර ලක්ෂයක් නැහැ මේක ස්පර්ශෝන්මුඛ. ඒ නිසා මේකක් එහෙම ගහන්න යන්න එපා. ඊළඟ මේකේ ආයෙ වැඩි වෙනවා. ධන. මේකේ ආයෙ අඩු වෙනවා. ඍණ. right. එහෙනම් ඔයගෙන් ඕකෙම අපි හිතමු ශිතේ වැඩි වෙන අඩු වෙන පරාස අහලා තියෙනවා නම් මෙන්න උත්තරේ. ශිතේ අඩු වෙන පරාසය x වල ඍණ 3 දක්වා අඩු වෙනවා. ආයේ x වල 5න් 5 වැඩි වෙනවා. right. ඔයගේ අසමානතාවයක ඉඳලා අහලා තිබ්බොත් ඔයාලට ඒක ලියන්න පුළුවන්. right. ශිතේ අඩු වෙන එක අහලා තිබ්බොත් මෙහෙම. x කුඩයි ඍණ 3 පරාසය ශිතේ අඩු වෙලා ඊළඟට x විශාලයි පහ පරාසයේත් ශිතය අඩු වෙලා. ශිතේ වැඩි වෙන පරාසය ඇහුවොත් 3යි ඍණ 3යි අතර 3යි ඍණ 3යි අතර ආය ශිතේ වැඩි වෙන පරාසය x 5යි 3යි අතර. right. ඍණ 3යි 3යි අතරයි 3යි 5යි අතරයි ශිතය වැඩි වෙලා. දැන් මේක මෙතන ඉඳලා එකපාරට මේක වැඩි වෙනවා කියලා මෙතනට වැඩි වෙනවා කියලා කියන එක එච්චර හොඳ නැහැ. මොකද ස්පර්ශෝන්මුඛයෙන් මැද තියෙන නිසා. ඒ නිසා දෙකකට කඩලා කියන එක තමයි හොඳම. හරි. ඊළඟට ඔන්න ඒ වැඩිත් හරි. ඊළඟට ඔයා හොයන්න ඕනේ මෙතන ස්ථාවර ලක්ෂ වල ඛණ්ඩාංක. ඒ කියන්නේ x සමාන ඍණ 3 දී ස්ථාවර ලක්ෂයක් තියෙනවනේ. එහෙනම් ඒ වෙලාවේ ඛණ්ඩාංක හොයන්න ඕනේ. එහෙනම් මෙතන ටක් ගාලා ආදේශ කරලා බලන්න. x සමානයි ඍණ 3 දී. පේනවනේ. x සමානයි ඍණ 3 දී y කීයද කියලා. එහෙනම් x වල ඍණ 3 මෙතනට ආදේශ කරලා ඛණ්ඩාංකේ හොයන්න. දෙක පැත්තක සුළු කරලා ගමු. ඍණ 3 දැම්මොත් 9යි. ඍණයි ඍණයි ධන 12යි. ඍණ 3න් 3ක් ගියාම ඍණ 6යි ඍණ 6 ගණය. මම ඒක ලියන්න ඍණ 6 වරක් 6 වර්ගය කියලා නේ. අපි ඉක්මනට සුළු කරන්න ක්‍රමයක් බලන්න. 9 එකක් ගියොත් 8යි 8යි 12යි 20යි. එහෙනම් 9 වරක් 20 3ව 3යි 3ව 2යි. 2ව 1යි 2ව 10යි. ආයි 3ව 1යි 3ව 12යි. ඒ කියන්නේ ඍණ 10 බෙදීම 12යි. ඒ කියන්නේ ඍණ 5 බෙදීම 6යි. right. ඒ වගේම ඔයාලට පේනවා මෙතන තියෙන ස්ථාවර ලක්ෂය අවමයක් නේ. එහෙනම් මෙතන තියෙන අවම ලක්ෂයක්. අවම ලක්ෂය. මම කෙටියෙන් ලියුවා අවම ලක්ෂය. ඍණ 3 දී ඍණ 5යට 6යි. ඊළඟ මෙතන තියෙන උපරිම ලක්ෂයක්. x සමානයි 5 දී. එහෙනම් එතෙන්දිත් y ටක් ගාලා චෙක් කරලා බලමු. x සමානයි 5 දී y. එහෙනම් x වල 5 ආදේශ කරොත් මෙතන 5 වර්ගයේ 25යි 5 වරක් 4 20යි එකක් ගියාම 21යි. 5න් 3ක් ගියාම 2යි 2 ගණන් 8යි. එතකොට මෙතන 4යි. ඒ කියන්නේ 9 බෙදීම 2යි. එහෙනම් උපරිම ලක්ෂය එනවා x සමානයි 5 දී 9 බෙදීම 2යි කියලා. එහෙනම් ස්ථාවර ලක්ෂ ටිකත් ටක් ගාලා හොයලා ඉවරයි. right. ඊළඟට ඔන්න ඔයාලට තියෙනවා අලුත් සිලබස් එකේ කොටස. ඒ තමයි දෙවෙනි අවකල සංගුණකයේ ඇසුරෙන්. එහෙනම් ඔයා දෙවෙනි අවකල සංගුණකයේ බිඳු වෙන තැන් වලින් තමයි අවතලතාවය ඇති වෙන්නේ. එහෙනම් මේක සක්ගාලා සාධක වෙන් කරලා ඉන්න. එහෙනම් ඔයාලට මේක පේනවා ලවයේ සාධක කරනවා x වර්ගයේ ඍණ 33 කියන්නේ x ඍණ මූල 33යි x ධන මූල 33යි. අනිවාර්යෙන් මේක සාධක කරලා ඉන්න. එහෙනම් dy d වර්ගයේ y යට dx වර්ගයේ බිඳුව වෙන්නේ
x වලට මූල 33 આવොත් හරි x වලට ඍණ මූල 33 આવොත් හරි තමයි ඒක බිඳුව වෙන්නේ. එහෙනම් අන්නේ වෙලාවේ ආයෙ ලකුණ පරීක්ෂා කරන්න. ඔයා ගණන් දෙකක් මේ විදිහට හදලා ගියා නම් හරිම වේගෙන් ගාන හදා ගන්න පුරුදු වේවි. මේ පාර වා චෙක් කරන්න ඕන d වර්ගයේ y dx වර්ගයේ ලකුණ. හරිද? එහෙනම් මේ පාරත් ඔයා කරන්න ඕන ස්පර්ශෝන්මුඛ වගේම මේකේ දෙපැත්තේ ලකුණ පරීක්ෂා කරන්න. මොකද මෙයාගේ අවතලතාවය තමයි අපි පරීක්ෂා කරන්නේ. එහෙනම් මේ අතර පරාසය කියලා ඍණ මූල 33ට අඩු ගොඩාක් අඩු එහෙම ආදේශ කරලා හරියන්නේ නැහැ. ඉතාලම ආසන්න එකක් දාන්න ඕන. මූල 33 කියන එක තේරෙනවා ආසන්න වශයෙන් ගත්තොත්. මූල 36ට චුට්ටක් මෙහානේ තියෙනනේ. මූල 36 මෙහි. මූල 36. ඒක චුට්ටක් මෙහෙනේ තියෙන කියන්නේ නිකන් පහයි එනවා මේකට ආදේශ කරන ඍණ 5.0 ගන්න චුට්ටක් මෙහි තියෙනවා. ඒ කියන්නේ ඍණ 6ක් වගේ. එහෙනම් බලන්න ඍණ 6ක් ආදේශ කරොත්. මෙතන x වලට ඍණ 6 දැම්මොත් මට පේනවා මේක අනිවාර්යෙන් ඍණයි. මොකද ඍණ 6යි තව එකක් අඩු වෙලා තියෙන්නේ. ඒක ඍණයිනේ. ඊළඟට මෙතන ඍණ 6යි මේක 5.0 ගානයිනේ. එතකොට මේක ඍණ 6යි මේක 5.0 ගානක් කියන්නේ. එතකොට ඍණ 6යි 5.0 ගානයි කියන්නේ ඍණයි. ඊළඟට මේකේ ඍණ 6යි ඍණ 3යි කියන්නේ ඍණයි. ඍණේ පස්වෙනි බලය කියන්නේ ඍණයි. එහෙනම් සමස්ත උත්තරය ඍණයි. සමස්ත උත්තරේ ඍණයි. right? මම මේක චුට්ටක් මකන්නම්. සමස්ත උත්තරේ ඍණයි. ඒ කියන්නේ මෙතන එන්නේ යටි අවතලයක්. ඍණයි නම් යටි අවතල. ඊළඟට ඍණ මුල් 33 චුට්ටක් මේ පැත්තේ. ඒ කියන්නේ මෙයා ඍණ 5.0 ගානක් නම් ඍණ 5ක් වගේ ආදේශ කරන්න. මෙයා ඍණයි. ඍණ 5න් ධන 5.0 ගානක් කියන්නේ ධන වෙනවා. මේක මොනවා වුණත් ඍණයිනේ. ඍණ සංඛ්‍යාවක පස්වෙනි බලය. එතකොට මෙතන ධනයි. එහෙනම් මේක උඩු අවතල. සාමාන්‍යයෙන් අවතලතාවය කොහොමද දෙන්න මාරුලා ඉන්නේ එකක් යටි නම් අනිත් එක උඩු වෙන්න ඕන සාමාන්‍යයෙන්. එතකොට මෙතනත් ටක් ගාලා දෙපැත්ත චෙක් කරලා බලන්න. දැන් මෙතන චෙක් කරා නිසා මේක චෙක් නොකර ඉන්න එපා. එයාවත් චෙක් කරන්න. එහෙනම් මූල 33ට චුට්ටක් අඩු එකක් කියන්නේ දැන් 5.0 ගානට චුට්ටක් අඩු එකක් කියන්නේ 5ක් වගේ ආදේශ කරන්න. 5න් 5.0 ගානක් ගියොත් ඍණයි. 5යි 5.0 ගානයි ධනයි. 5න් 3ක් ගියාම ධනයි. එහෙනම් සමස්ත උත්තරේ ඍණයි. අන්න ඒකයි චෙක් කරන්න කියන්නේ. අවතලතාවය වෙනස් වෙනවා මෙයාගේ යටි අවතල. ඊළඟ මූල 33 චුට්ටක් වැඩි එකක්. ඒ කියන්නේ 6ක් වගේ ආදේශ කරොත් ධනයි ධනයි ධනයි. සමස්ත උත්තරේ ධනයි. ඒ කියන්නේ උඩු අවතල. right. එහෙනම් ඔන්න ඔය ටික ඔයාටක් ගලවා ගන්න ඕනේ. මම ওই වෙලාව ඉතුරු කරගන්න විදිය කිව්වේ y ව ගත්තා හරය බිඳුව වෙන තැනින් ලකුණු චෙක් කරා. dy ට dx ගත්තා. එයා බිඳුව වෙන x ගියන් ඉදි ලකුණු චෙක් කරා. දෙවෙනි අවකල සංගුණගේ d වර්ගයේ y ට dx වර්ගය ගත්තා. එයා බිඳුව වෙන අගයන් වලදී ලකුණු චෙක් කරා. ওই තුන අනිවාර්යෙන් ටක් ගාලා කියලා දාන්න. එහෙනම් දැනටමත් ඔයාලා ප්‍රස්තාරයන් දින ගොඩාක් දත්ත තියෙනවා. තව අමතරව දත්ත අපි කීපයක් හොයනවා. ඒ තමයි එකක්. ඛණ්ඩාංකක්ෂ කැපෙනවා. ඒ කියන්නේ x සමානයි බිඳුවේදී y කීයද? එහෙනම් x සමානයි බිඳුවේදී y හොයන්න. පුරුද්දක් වශයෙන් හොයන්න. බලන්න x වලට බිඳුව ආදේශ කරලා y හොයන්න. එතකොට අපිට එනවා ඍණ 1 මෙතන බිඳුව දැම්මොත් ඍණ 3 ගන්නේ ඍණ 27යි. ඍණ 1 කැපෙනවා. ඒ කියන්නේ 1ට 9යි. right. ඊළඟට y සමානයි බිඳුවේදී x හොයන්න. y සමානයි බිඳුවේදී x. හැබැයි ඒක පුළුවන් නම් විතරක් හොයන්න. හොයන්න අමාරු ගණන් වල ඒක හොයන්න යන්න එපා. දැන් මේකෙත් හොයන්න අමාරුයි. මොකද y සමානයි බිඳුවේදී x හොයන්න ගියොත් ඔයාලට මේක සාදයක් කඩන්න වෙනවා. මෙයා බිඳුව ආදේශ කරන්න වෙනවනේ. එතකොට මේක සාදයක් කඩන්න වෙනවා. ඒක ටිකක් අමාරුයි. ඒ නිසා අපි ඒක ඕනේ නැහැ. පොඩ්ඩක් අතාරිමු. හැම ගානේ මේක හොයන්න බෑ. පුළුවන් ගණන් වල විතරක් හොයන්න. right. ඊළඟට අපිට වැදගත්ම දේ අනන්තයට යනකොට මොකද කියලා චෙක් කරන්න ඕන. එහෙනම් ඔයා පළවෙනියට මෙහෙම දෙයක් කරගන්න ඕන. ඔයාට දීලා තියෙන වෛශිතය x ගේ උපරිම බල එළියට ගේන්න. දැන් බලන්න මේ උඩ ලවයේ x ගේ උපරිම බල x වර්ගනේ. එහෙනම් x වර්ගය එළියට ගේනවා. මෙයාගෙන් x වර්ගයක් ගත්තොත් 1යි. මෙයාගෙන් x වර්ගයක් ගත්තොත් 4ට x. මේක 1ට x වර්ගය. යට x ගේ ඝනයක් උපරිම ගේන්න පුළුවන්. ඔය විදිහට. අන්න x වර්ගයට x ඝනය කැපිලා යනවා 1 x එකයි ඉතුරු වෙන්නේ. දැන් ඔයා ආදේශ කළා බලන්න x ධන අනන්තේ වුණත් ඍණ අනන්තේ වුණත් මොකද වෙන්නේ කියලා. දැන් බලන්න. x වල ධන අනන්තේ වුණත් ඍණ අනන්තේ වුණත් මෙතන 9 1 ඍණ
හතරට අනන්තයේ බිඳුවයි මේකත් බිඳුවයි. ඒ කියන්නේ එකනේ ඉතුරු වෙන්නේ. යට අනන්තයෙන් ඉතුරු වෙන්නේ නේ. අනන්තේ වරක් මෙතන එක එන්නේ අනන්තයයි. එහෙනම් වල තේරෙනවා මේ කියන්නේ බිඳුවට. එහෙනම් y සමානයි බිඳුව කියන තිරස් ස්පර්ශෝන්මුඛය හම්බ වෙනවා. right. මේක හොයන්න තව කෙටි ක්‍රමයක් මම කියලා දෙන්නම් අවශ්‍ය නම්. උඩ නායක පදය බහුපදයක නායක පදය දන්නවනේ. වැඩිම බලයේ තියෙන පදේ. උඩ නායක පදය යට නායක පදය බෙදලා දාන්න. ඊට පස්සේ අනන්ත ආදේශ ගන්න. එතකොටත් එන්නේ උත්තරේමයි. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. උඩ නායක පදය 9x වර්ගය. යට නායක පදය x ඝනය. නායක පදය කියන්නේ x ගේ වැඩිම බලයේ තියෙන පදය. එතකොට මේ 9x වර්ගය තමයි උඩ වැඩිම යට වැඩිම x ඝනය. එහෙනම් මේ දෙන්න බෙදුවොත් 9ට x නේ. දැන් x වලට ධන අනන්තය ඍණ අනන්තය දැම්මොත් 9ට අනන්තය බිඳුවයි. ඒ කියන්නේ බිඳුවයි. ඔන්න මම කෙටි ක්‍රමයක් ටක් ගාලා කියලා දුන්නා. මම හිතන්නේ ඔයාලා දන්න දෙයක්. නායක පදේ බෙදලා ටක් ගාලා එකපාරම ගන්න පුළුවන්. right. එහෙනම් අපිට තියෙන්නේ ඔය හොයාගත්ත දත්ත ටික ලස්සනට ප්‍රස්තාරේ දාගන්න එක. බලන්න මම පිළිවෙල දානවා. මේ ස්පර්ශෝන්මුඛය පොඩ්ඩක් පස්සේ දාන්න. මොකද මෙතන සුළු කිරීම මට ෂුවර් නැහැ. මේ අපි ගත්ත එක හරිද වැරදිද කියලා. අපි පොඩ්ඩක් කලබලෙන් සුළු කරේ. ඒ නිසා අපි ඒක චුට්ටක් තියමු. මේක ධනද ඍණද කියලා පස්සේ බලමු. දැන් ස්ථාවර ලක්ෂ දෙයක් ආවා. ඍණ 3ේදී ඍණ 5 යට 2 අවමයි කියලා. එහෙනම් ඍණ 3ේදී පරිමාණයක් ගන්න. ඍණ 3ේදී ඍණ 5 යට 2 කියන එක එනවා අවම ලක්ෂයක් විදියට. මම ඒක දල වශයෙන් චුට්ටක් ලකුණු කරගත්තා ඔහොම. ඊළඟට x සමානයි 5ේදී x සමානයි 5ේදී 9 බෙදීම දෙක උපරිම ලක්ෂයක් විදියට ආවා. එහෙනම් 9 බෙදීම දෙක උපරිම ලක්ෂයක්. මම ඒකත් දල වශයෙන් ලකුණු කරා. ඊළඟට අවතලතාවය අපි පස්සේ දාගමු. අවතලතාවය කලබල වෙන්න එපා. ඊළඟට x සමානයි බිඳුවේදී y 1.9 කියලා ආවා. x සමානයි බිඳුවේදී y 1.9. ඒ කියන්නේ මේ හරිය වගේනේ. x වල බිඳුවයි y වල 1.9. එහෙනම් මෙතනින් යන්නත් ඕන. ඊළඟට මොන අනන්තයට ධන අනන්තයට ගියත් ඍණ අනන්තයට ගියත් මෑ යන්නේ බිඳුවට. එහෙනම් x ඍණ අනන්තයට යනකොට y යන්නේ බිඳුවට. ඔන්න බිඳුවට යනවා. ටික ටික බිඳුවට ලඟ වෙනවා. y බිඳුව කියන්නේ මේ බිඳුව මෙතනනේ. එතෙන්ට ලඟ වෙනවා. ඊළඟට අනන්තයට යනකොටත් බිඳුවට යනවා. මෙහෙන් එන්න බෑනේ. ඒ නිසා මම මෙහෙන් දැම්මේ නෑ. මේක මෙහෙන් එන්නේ. එහෙනම් අපිට ওই ටික ලස්සනට යා කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතන වැරදි. මේක ධන අනන්තය වෙන්න ඕන. right 2.8 දැම්ම මේක ඍණ. ඒ කියන්නේ උඩ ඍණ උත්තරයක් එන නැත්තේ. මම ඒකයි කිව්වේ මේක කලබල වෙන්න එපා දැම්ම කියලා. මේ දැන් ප්‍රස්තාරේ මෙහෙම ගිහලා අනිත් පැත්තට හැරෙන්න වෙන්නේ නැහනේ. ඒ නිසා මේක උඩට යන්න ඕන. එහෙනම් අපි අර අගේ ආදේශ කරනකොට 3ට අඩුවගේ 2.8 දාපු එකේ මම හිතන්නේ සුළු කිරීමේ වැරද්දක් වෙලා ඇති ධන ඍණ. හරිද? ඒ නිසා ඒක පොඩ්ඩක් හදාගත්තා. එහෙනම් ওই ටික ලස්සනට යා කරගමු. මෙතනින් ගිහිල්ලා මෙයා හරහා යන්නත් ඕන. එහෙනම් මේක යන්නේ ධන අනන්තයට. දැන් මේක මෙහෙමනේ යන්නේ. මේක මෙතනින් ගිහිල්ලා මේකට සෙට් වෙනවා. ඊළඟට මේක ඇවිල්ලා අනිවාර්යෙන් පල්ලෙහාට සෙට් වෙනවා. මොකද ආයෙ හැරෙන්නේ නැහනේ. එහෙනම් ওই විදිහට යන්න. අනන්තයට. right. ඒ කියන්නේ මේක ඍණ අනන්තය කියන එක හරි. මේ අනන්තය කියන්නේ ධන පැත්තෙන්ද ඍණ පැත්තෙන්ද කියන එක. එහෙනම් මම හිතනවා ප්‍රස්තාර ලස්සනට ඇඳගත්ත කියලා. අවතලතාවය කියන එක ප්‍රස්තාරේ ලාවට ඇඳලා තිබුවම ඇති. ලොකුවට අවතලතාවය දාන්න යන්න එපා. මොකද මේක දෙවෙනි අවකල සංකුණකෙන් හම්බෙන නැතිවර්තනයක්. ඒතකොට ඒක ඊටාම චූටි නැතිවර්තනයක්. ඒතකොට දැන් මෙතන අවතලතාවය බලන්න. x වල ඍණ මූල 33 දියාවනේ. ඒක ප්‍රස්තාර ඇඳලා පස්සේ දාන එක වල ලේසි ඈ. x වල ඍණ මූල 33 කියන්නේ ඍණ 5 දශම ගාණක්. ඒ කියන්නේ මෙහි. එහෙනම් ඒ වෙලාවේ ප්‍රස්තාරයේ මෙන්න මෙතන අවතලතාවයක් තියෙනවා. ඍණ මූල 33 දී. ඒ අවතලතාවය තමයි මෙහෙම එන්නේ. මේ පැත්තේ යටි අවතල මේ පැත්තේ උඩු අවතල. යටි අවතල කියලා අදහස් කරන්නේ ස්පර්ශකයක් ගැහුවොත් එයාට යටින් අවතල වෙලා තියෙනවා නම් ඒක යටි අවතල. ස්පර්ශකයක් ගැහුවම උඩින් අවතල වෙලා තියෙනවා නම් ඒක උඩු අවතල. ප්‍රස්ථාරයට ස්පර්ශකයක් ගැහුවොත් ඒකේ උඩු අවතලයක් නම් තියෙන්නේ. එයාට උඩින් නම් අවතල වෙලා තියෙන ඒක උඩු අවතල. ඒ උඩු අවතලෙත් අවස්ථාව දෙකක් වෙන්න පුළුවන්. මෙහෙමත් වෙන්න පුළුවන් නේ. ස්පර්ශකෙට උඩින් මෙහෙම තියෙන්නත් පුළුවන්. ස්පර්ශකෙට උඩින් මෙහෙම තියෙන්නත් පුළුවන්. යටි අවතලෙත් මෙහෙම තියෙන්නත් පුළුවන්. මෙහෙම තියෙන්නත් පුළුවන්. ඒ නිසා ප්‍රස්ථාරය අඳින්න කලින් මෙතනින් අවතලතාවය මෙහෙමද කියන දන්නේ නැහැ. ඒක හිතන්න යන්න එපා. දැන් මෙතෙන්දී ඔයාලට තේරෙනවා. එහෙනම් මේ පැත්තේ යටි අවතල වෙන්න නම් මෙතන යටි අවතල වෙනවා කියන්නේ ප්‍රස්ථාරය යටට අවතල වෙන්න ඕන. එහෙනම් මෙන්න මේ වගේ අවතලතාවයක් එන්න ඕන. දැන් බලන්න ස්පර්ශයක් ගෙහොත් යටින් තියෙන්නේ මේ චූටි අවතලතාවය. මේක මේ ගොඩක් zoom කරොත් විතරක් පේන වගේ අවතලතාවයක්. ඒකයි දෙවෙනි අවක සංකුණකෙන් හම්බෙන්නේ. ඊළඟට මේකේ අනිත් පැත්තේ උඩු අවතලයක්.
එහෙනම් ඔයාලට පේනවා මේක නැතිවත්තනේ සෙට් වෙන්නත් එක්ක මේක මෙහෙට එන්න වෙනවනේ. දැන්නේ ස්පර්ශයක් ගහුවොත් උඩින් තියෙන්නේ. එතකොට ඒක ඊටාම චූටි එකක්. ඒ නිසා ඔයාලා ලකුණු කරලා පෙන්නනවා නම් හොඳයි. මේ තියෙන්නේ යටි අවතල. මේ තියෙන්නේ උඩු අවතල. ඊළඟ බලන්න මේ පැත්තේ ධන මූල 33 දී තව එකක් එනවා. ධන මූල 33 කියන්නේ 5 දශම ගාණක්. එහෙනම් එතෙන්දී එකක් එනවා. වම් අත පැත්තේ යටි අවතල අනිත් පැත්තේ උඩු අවතල. එහෙනම් යටි අවතල එන්න ඕන. බලන්න යටි අවතල ස්පර්ශයක් ගහුවොත් යටින් එන විදිහට ඒ කියන්නේ මෙන්න මේ වගේ තමයි අවතල වෙන්නේ. මෙන්න ස්පර්ශයක් ගහුවොත් යටින් මේ පැත්තේ උඩු අවතල. එහෙනම් මේක මේ ස්පර්ශයක් ගහුවොත් අවතලලා තියෙන උඩින්. මේක යටි මේක උඩු. ඔන්න 2019 ගාන මම හිතනවා ඔයාලට ප්‍රස්තාව අවුල් වෙලා තිබ්බ කෙනෙක්ට උනත් මේකෙන් සෑහෙන ගේමක් ගහගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න ආයෙසරයක් බලන්න ස්පීඩ් දාලා බලන්න විභාගයට ගොඩක් කිට්ටුනා.